ඇමරිකාවේ කෙන්ටගේ ප්‍රාන්තයේ ලොවිස්විල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී බහණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටි ගිනීගෙන තිබෙනවා. CNN පුවත් වෙබ් අඩවිය වාර්තා කරන අතරමට මේ වන විට එම අනතුරෙන් 7 දෙනෙකු මිය ගොස් 11 දෙනෙකු පමණ තුවාල ලබා සිටින බවයි වාර්තා වන්නේ. එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ යුනයිටඩ් පාර්සල් සර්විස් මෙහෙවනු ලබන මැක්ඩොනල්ඩ් ඩලස් MD-11F නැමති බාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි. අදාළ ගුවන් යානය ගුවන් ගතවීමේදී අනතුරට පත් වී ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ. මෙම අනතුර හේතුවෙන් අදාළ ගුවන් තොටුපළේ සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමටද පියවර ගෙන තිබෙන බවයි CNN පුවත් වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.